හරි අපි මේ විඩියෝෙන් බලමු කොහොමද ඔයාලා ලැප් එකට Python සහ Visual Studio Code ඉන්ස්ටෝල් කරගන්න කියලා. මුලින්ම ඔයාලා එන්න Google Chrome එකට ඇවිල්ලා ඔයාලා සර්ච් කරන්න Python download කියලා. මේ විදිහට Python download කියලා සර්ච් කරාම ඔයාලට මෙතනින් පෙන්නයි python.org කියලා Python official website එක. මේ link එකෙන් ඔයාලා යන්න Python official website එකට. මේ විදිහට Python official website එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා ලැප් එකේ OS එකට ගැලපෙන විදිහට ඔයාට Python install කරගන්න පුළුවන්. මට තියෙන්නේ Windows PC එකක්. ඒ නිසා මම මෙතනින් Python download කරගන්නවා. මේ විදිහට Python download වුණාට ඔයාලට මෙන්න මෙතනින් Python exe file එක open කරගන්න පුළුවන්. මේ විදිහට Python exe file එක open කරගත්තාට පස්සේ මෙන්න මෙතන add python.ext to path කියන එකට ටික් එකක් දාගෙන install now දෙන්න. ඒ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ PC එකට ඉතාම පහසුවෙන් Python install කරගන්න. හරි. ඒ විදිහට ඔයාලගේ PC එකට Python install කරගත්තට පස්සේ ඔයාලට මේ Python වලින් programming කරන්න නම් Visual Studio Code හෝ වෙනත් software එකක් ඔයාලට PC එකට install කරගන්න සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද ඔයාලගේ lap එකට හෝ PC එකට Visual Studio Code install කරගන්න කියලා. ආයෙ යන්න ඔයාලගේ Chrome එකට ගිහිල්ලා search කරන්න Visual Studio Code කියලා. Visual Studio Code download කියලා මෙහෙම search කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Visual Studio Code official website එකේ link එක. මෙන්න මෙතනින් ඔයාලා Visual Studio Code official website එකට යන්න. website එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලා lap එකේ OS එකට ගැලපෙන්න Windows හෝ Mac Linux ඒ විදිහට exe file එක download කරගන්න පුළුවන් ඔයාලගේ PC එකට. මගේ PC එක Windows ඒ නිසා මම Windows වලින් download කරගන්නවා. හරි. මේ විදිහට Visual Studio Code setup එක download වුණාට පස්සේ ඔයාලා ඒක open කරගන්න. මේ විදිහට exe file එක open වුණාට පස්සේ මෙතනින් I accept the agreement කියන එක ටික් කරලා next දෙන්න. පස්සේ ඔයාලට පුළුවන් මෙතනිනුත් ඔයාලට ඕන නම් කැමති නම් add කරගන්න පුළුවන් desktop icon එකක් මෙතනින් ඕන නම් ඔයාලට හදා ගන්න පුළුවන්. මම ඒවා ටික් කරන්නේ next දෙනවා. පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් install දීලා ඔයාලගේ PC එකට Visual Studio Code install කරගන්න. open කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙහෙම interface එකක් බලා ගන්න පුළුවන්. ඔයා Visual Studio Code මෙහෙම open කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා extensions කියලා එකක්. එතනට එන්න. ඇවිල්ලා search කරන්න Python කියලා. Python කියලා ඔයා search කරාට පස්සේ ඔයාට මෙන්න මෙහෙම extensions කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා මෙන්න මේ Python කියන extension එක click කරලා මෙතනින් ඒක ඔයාගේ Visual Studio Code software එකට install කරගන්න ඕනි. මම මේ විදිහට Python මගේ Visual Studio Code එකට install කරලා තියෙන්නේ. මේ විදිහට ඔයාගේ Visual Studio Code software එකට Python install කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන file හරහා new text file එකක් open කරගන්න පුළුවන්. මෙන්න new text file එකක් open කරගත්තට පස්සේ ඔයා බලමු දැන් කොහොමද මේක save කරගන්න කියලා. ඔයාට control S කියන shortcut key එක හරහා මේක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන file වලට ගිහිල්ලා පහළට ගියාම තියෙනවා save කියලා එකක්. එතනින් ඔයාට ඔයාගේ file එක save කරගන්න පුළුවන්. මම මේක මගේ desktop එකේ save කරගන්නවා. desktop එකේ මම හදුවා Python කියලා file එකක්. එතනට ගිහිල්ලා මම මේක first කියන නමින් save කරනවා. save කරද්දී ඔයා මතක තියාගන්න ඔයාගේ අවශ්‍ය නම දුන්නට පස්සේ .py කියන extension එක අනිවාර්යෙන්ම ඔයා දෙන්න ඕනි. මොකද ඔයාගේ file එක Python file එකක් කියලා PC එක හඳුනගන්නේ මෙන්න මේ .py කියන extension එකෙන්. හරි. ඊට පස්සේ save දෙන්න. save කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාගේ Python logo එකත් එක්ක ඔයා දීපු නමත් එක්ක ඔයාගේ අලුත් Python file එක open වෙලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද මේකේ ඔයාගේ code එක type කරන්න කියලා.